කොහොමද ඉතින් යාළුවනේ ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට ගෙනහල්ලා තියෙන්නේ GTX 660 2GB graphic card වල 2GB හරි කියන්නේ GTX 660 2GB graphic card එකේ සෙල්ලම් කරන්න පුළුවන් සුපිරිම PC games 10ක්. ඉතින් මේ ඔයගොල්ලන්ට 8GB RAM එකක් තියෙනවා නම් ඒ වගේම Windows 10 වගේ තියෙනවා නම් ඔයගොල්ලන්ට 2GB graphic card එකේ මේක සුපිරිම සෙල්ලම් කරගන්න පුළුවන්. ආයෙ ඉතින් පොඩි game නේ සුපිරිම games මේ ටික අද තියෙන games 10. ආයෙ ඉතින් මචං ආයෙ පිස්සුවක් මේ ගේම්ස් ආයෙ තනිකර පිස්සුවක් ආයෙ ඉතින් කියලා වැඩක් නැහැ. ඒ තරම් සුපිරි ගේම්ස් තියෙන්නේ ගේම්ස් ටිකක් තමයි තියෙන්නේ. මාරම ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක් තියෙන සුපිරිම ස්ටෝරි මෝඩ් තියෙනවා සමහර වෙයි නෑ. ඒ කියන්නේ සමහර ඒවා නේ හරි ඉච්චරයි. ඉතින් වැඩි කතාවක් නෑ යාළුවනේ. ඉතින් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා වීඩියෝ එක. එනයන් වීඩියෝ එකට. හරි ඉතින් අද ගේම් ලිස්ට් එකේ තියෙන පළවෙනි ගේම් එක තමයි GTA 5. ඉතින් Rockstar එතනින් ගහපු සුපිරි ගේම් එකක් තමයි මේ GTA 5 කියන්නේ. ගොඩක් ලොකු ෆෑන් බේස් එකක් ඉන්න ගේම් එකක් තමයි GTA කියන්නේ. ඉතින් ඒකෙත් මේ 5 එකේ ඔන්ලයින් එක තමයි ගොඩක් අය ප්ලේ කරන්නේ. ඉතින් වයිතෝද වගේ මේ චූටි PC එකෙත් අනිවාර්යයෙන් ඉතින් මේක ගහන්න පුළුවන්. ගොඩක් අය ගහනවා. ඉතින් අනිවාර්යෙන් වගේ GTX 660 තියෙන 2GB graphic card එකක් තියෙන low end device එකේවත් මේක අනිවාර්යෙන් ගහන්න ඕනේ ගේම් එකක් තමයි GTA 5 කියන්නේ. එහෙනම් ඉතින් මේකත් ඔයගොල්ලන්ට ගහලා බලන්න කියලා මම කියනවා. ඉතින් අනිවාර්යෙන් ගහලා බලන්න මේකත් සුපිරිම ගේම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේක ස්ටෝරි එකක් ගහගෙන යන්න තියෙන ඉස්සරහට මාර ලස්සන ස්ටෝරි එකක් තියෙනවා. ඔයගොල්ලෝ ගහලා බලන්න. හරි ඊළඟ ගේම් එක තමයි Resident Evil 3. ඒකේ remastered එක remastered එකක් කිව්වම GTX 660 පුළුවන්. Resident Evil 3 එක අපිට ගහන්න පුළුවන්. මේ සුපිරියර් ගහන්න පුළුවන් ගේම් එකක් ආයේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මීඩියම් වගේ දාලා මීඩියම් හයි අතර එන්න වැඩි කර සුපිරියර් ගහන්න පුළුවන්. සුපිරිම ගේම් එකක් තමයි හොරර් කැටගරි ගේම් එකක්. ඒ වගේ ඒවට කැමති අයට සුපිරිම එකක් තමයි මේ ගේම් එක. ඉතින් ගහලා බලන්න එහෙනම් අනිවාර්යෙන් මේක 2GB graphic card එක ඔයගොල්ලන්ගේ GTX 660 මේක ඔයගොල්ලන්ට 8GB RAM එක ප්ලේ කරගන්න පුළුවන් මේ remastered version එක Windows 10 වල. සුපිරිම ස්ටෝරි එකක් තියෙනවා මේකේ. ඉතින් Umbrella Corporation මම කියන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවනේ මේක. ආයිත් ඔය Resident Evil Recon ඒ වගේ ඔයගොල්ලන්ට Biohazard ඒ වගේ ගහන්න අමාරුයි නම් එනිව ගහන්න බෑනේ. ඒ වගේ ඔයගොල්ලන්ට සුපිරි ෆීලින් එකක් ගන්න පුළුවන් මේ Resident Evil 3 එකේ. 3 remastered එක නිකන් එක නෙමෙයි. අර කාටුන් එක නෙමෙයි මේක ආයේ සුපිරි මේක graphic තියෙනවා. සුපිරිම ගේම් එකක් සුපිරිම ගේම් එකක් උත් මං හරි. ඉතින් ඔයගොල්ලොත් මේක නිවාරෙන් ගහලා බලන්න එහෙනම්. අපේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක තමයි Forza Horizon 4. කාර් පිස්සන් ඉතින් ආයේ සුපිරිම ගේම් එකක් තමයි Forza Horizon 4 කියන්නේ. කාර් ලවර්ස්ලාට I think සුපිරිම ගේම් එකක් මං එහෙම ගොත් හරි. ඉතින් මේ ගේම් එක ඔයගොල්ලන්ට පුළුවන් එක විදිහ මොඩ් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕන ඔෆ් රෝඩ් යන්නත් පුළුවන් මේ ගේම් එක. එක කියන්නේ මං එච්චර ගේම් ගහන්නේ නැහැ කාර් ගේම්ස්. ඉතින් මං දන්නේ නැහැ. හරිද? ඉතින් ඔයගොල්ලෝ ගහලා බලන්න. ඉතින් ඇත්තටම මේක Forza Horizon 5 එකට වැඩිය ගොඩක් හොඳයි. කියන්නේ අලුත් එක ගහන්න බෑනේ. ඒකට මේක ඊට වැඩි ගොඩක් හොඳයි. ඒකේ පොඩි ග්‍රැෆික් වල පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ගහන්න පුළුවන් සුපිරියටමයි. හයි වගේ දාලා පුළුවන් වෙයි. හයි දාලා සමහර ඒවා අඩු කරලා එහෙම පොඩ හදාගෙන ගහන්න තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට එක විදිහේ කාර් තියෙනවා. ඉතින් මම කියන්න ඕනේ නැහැ. එක විදිහේ කාර් තියෙනවා. Lamborghini GTR, එතකොට Supra, Bugatti ඒ වගේ එක සුපිරි ආයේ vehicles තියෙනවා. ඉතින් Mustang Cabri වගේ සුපිරි වාහන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා අරගෙන එක තියෙන ස්ට්‍රීට් රේස් තියෙනවා. එතකොට ට්‍රැක් රේස් තියෙනවා. ඔෆ් රෝඩ් ඒ වගේ තියෙනවා. ඉතින් ඒක ප්ලේ කරන්න පුළුවන්. තව එක කාලෙට එනවා මේකේ ටූර්නමන්ට්ස් එනවා. ඒවත් ඔයගොල්ලන්ට ප්ලේ කරලා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක සුපිරිම ගේම් එක Forza Horizon 4 කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ low end device එකේ සෙල්ලම් ගන්න පුළුවන් 2GB graphic card එකේ GTX 660 ඔය නා ඔයගොල්ලොත් මේ Forza Horizon 4 එක අනිවාර්යෙන් ගහලා බලන්න අමතක කරන්න එපා. හරි ඊළඟ ගේම් එක තමයි Days Gone. මේක නම් ආයෙ ඉතින් පිස්සුවක් තමයි. සුපිරි ගේම් එකක් පුතේ. ඉතින් ආයෙ මම ගහපු survival games වලින් සුපිරිම ගේම් එක. මේකේ zombies තමයි ඉන්නේ. zombie virus එකක් ඇවිල්ලා ඒකෙන් survive වෙන විදිහ තමයි මේකේ තියෙන බේරිච්ච මිනිස්සු. ඒකින් අපේ ටීගන්සන් ජෝන්ස් කියන අපේ ප්‍රධාන main character එක. එයාගේ love story එක තමයි මේකේ තියෙන්නේ. ආදර කතාව. ඉතින් මේකත් සුපිරිම ගේම් එකක්. ඉතින් මේගොල්ලන්ට අර වගේම ඉතින් ඔයගොල්ලෝ GTX 660 2GB graphic card එක හොඳට සෙල්ලම් කරගන්න පුළුවන්. Windows 10 Pro වගේ 8GB RAM එක හොඳට ප්ලේ කරගන්න පුළුවන් ගේම් එකක් තමයි මේක Days Gone කියන්නේ.
ඉතින් මේක ගැන කිව්වොත් ඉතින් මේ කියන්න හිටපොත් අමතු වුණා. හරි හරි ඉතින් මට ගහන්න ගහලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මාත් මේක ගහලා තියෙනවා. මේක සුපිරිම ස්ටෝරියක් තියෙන කතාවක් තියෙන සුපිරිම ගේම් එකක්. ඉතින් මේකේ පොඩි අවුලක් තියෙනවා. කියන්නේ දැන් ඔයගොල්ලෝ YouTube එකේ දාන්න වීඩියෝ එකක් එහෙම රෙකෝඩ් කරනවා නම් පොඩි ලැග් එකක් යනවා ගේම් එකේ. ගණන් ගන්න එපා. ඉතින් සෙල්ලම් කරලා බලන්න. ඉතින් ඊළඟ ගේම් එක තමයි Call of Duty World War 2 එක. 1 එක නෙමෙයි World War 2 එක. හරිද? ඉතින් 1 එක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ගහන්න පුළුවන් 2 එක ගහන්න පුළුවන් කියන්නේ. ඉතින් මේක සුපිරි ස්ටෝරියක් තියෙන ගේම් එකක් තමයි මේකත්. මේක දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධව බැඳිච්ච කතාවක් තියෙන සුපිරිම ගේම් එකක් Call of Duty ගේම් සෙට් එකේ ආපු සුපිරිම ගේම් එකක් මං හරි. ඉතින් මේකට මේකත් ඔයගොල්ලෝගේ 2GB graphic card එකේ GTX 2GB graphic card එකේ සුපිරියට සෙල්ලම් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් medium වගේ දාලා 8GB RAM එකක් තියෙනවනේ i5 4th gen වගේ processor එකක් තියෙනවා සුපිරියට මේක play කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ගේම් එකත්. ඉතින් මේක අපිට තියෙන ඇත්තම ගොත් දෙවෙනි ලෝක යුද්ධේ. ඉතින් ආයේ ඒ වගේ දෙවෙනි ලෝක යුද්ධ සාමාන්‍යයෙන් දැනගන්න ඕන මේ ගේම් එක සුපිරිම ගේම් එකක් කියලා මම කියනවා. ඉතින් ඊළඟ ගේම් එක තමයි Witcher 3. මේක නම් ආයේ සුපිරි ගේම් එකක්. මේකත් ආයේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක් Witcher 3 කියන අපිට දීලා තියෙන මැප් එකේ අපිට ඕන තැනක යන්න පුළුවන් සුපිරි ගේම් එකක්. ඉතින් මේකේ අපිට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන අපිට අපේ මේ ගේම් එකේ ඉන්න monstersලා ඉන්නවා. ඒගොල්ලෝ අපිට kill කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ boss fight එහෙමත් තියෙනවා. මේකේ සුපිරි boss fight. ඉතින් මේ ගේම් එකත් ඔයගොල්ලෝ 2GB graphic card එකේ ගහ ගන්න පුළුවන් සුපිරිටම ආයේ ඉතින් මේක නම් ඕගොල්ලොන්ට පුතේ high දාලා ඉතින් සුපිරිට අද ගන්න පුළුවන් මේ ගේම් එක. සුපිරිම ගේම් එකක් මේක ඉතින් නැති ඔයගොල්ලොත් මේක ගහලා බලන්න. හරි ඊළඟ ගේම් එක තමයි Far Cry Primal කියන්නේ. Far Cry Primal මේක ගහන්න පුළුවන්ද? බොරු නේ උඹ කියන්නේ. නෑ. ඉතින් යාළුවනේ මේක ඔයගොල්ලන්ට ගහන්න පුළුවන් Far Cry Primal එක ලොකු ගේම් එකක්. ඒ වුණාට ඔයගොල්ලෝ මේක ලෝ වගේ දාලා සෙල්ලම් කරගන්න පුළුවන් සුපිරිම ගේම් එකක් මේක මම හරි ඉතින් ඔයගොල්ලන්ට මේක තනිකර තියෙන ගල් යුගයේ තමයි ඉතින් ආයේ එක දේවල් ක්‍රාෆ්ට් කරලා ගල් යුගයේ දේවල් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ සේබර් ටූත් ටයිගර්ස්ලා එතකොට මැමත්ලා වගේ ඉන්න සත්තු හන්ට් කරන්න. ඉතින් මේක ආයේ සුපිරිම කතාවක් තියෙන සුපිරිම ගේම් එකක් උත් ආයේ මං හරි අපි යන් ඊළඟ ගේම් එකට. ඊළඟ ගේම් එක තමයි Far Cry 5. මේකත් ආයේ ඉතින් Ubisoft ලගේ සුපිරි ගේම් එකක් ආයේ ඉතින් Far Cry franchise එක ඉතින් පිස්සුවක් නෑ. ඉතින් Far Cry franchise එකට ආස කට්ටියට ආයේ ඉතින් මේකත් සුපිරිම ගේම් එකක්. ඉතින් යාළුවනේ මේක නම් ටිකක් ලොකු මේ එකක් ඉල්ලන යාළුවනේ. ප්‍රයිමල් එක මීට පස්සේ ආපුවක් වුණාට ඒකට ඉල්ලන්නේ නැහැ. ඒකේ ඔප්ටිමයිසේෂන් තියෙන හොඳට මේකෙච්චර නැහැ. ඇයි දන්නේ හේතුව නම් කොහොම හරි මේකට ඕගොල්ලොන්ට 2GB graphic card ඕගොල්ලෝ ගහගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ගේම් එක ඕගොල්ලොන්ට ලෝ දාලා තමයි හොඳටම ලෝ දාලා තමයි සෙල්ලම් කරගන්න වෙන්නේ. frames 30කින් විතර වගේ තමයි ඕගොල්ලොන්ට මේක නම් play කරගන්න වෙන්නේ. ඒත් පොඩි lag එකක් යයි ඉතින්. මට ඉතින් ගේම් එක මොන වගේද කියලා දැනගන්න ආසයට මොන වගේ ගේම් ස්ටයිල් එකක්ද තියෙන්නේ කියලා බලන්න ආසයට සුපිරිම ගේම් එක තමයි මේ Far Cry 5 කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගහන්නම ඕනේ සුපිරිම පිස්සු ගේම් එකක් තමයි මේ ගේම් එක. මම නම් ආසම කරන ගේම් එකක් මේක. ඉතින් මගෙත් ඒ දවස්වල ලෝ ඩිවයිස් එකේ මම බොහොම අමාරුවෙන් මේක ගහවලා ඇග්ගුවේ. ඉතින් ඔයගොල්ලොත් ගහලා බලන්න. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ මේ ගේම් එකේ මේක පිස්සුවක් ආයේ. හරි ඊළඟ ගේම් එක Mad Max එන අමුතු ගේම් එකක් යාළුවනේ. මේක නම් මාත් මේක නම් ගහලා නැහැ ඇත්තටම. දැකලා තියෙනවා Steam එකේ තියෙන ඒවට මාත් ගහලා නැහැ මේ ගේම් එක නම් කොහොමද කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒනට ඉතින් මේකත් සුපිරිම ගේම් එකක් ඔය තමයි ඉතින්. මම දැක්ක විදිහට නම් මේකේ තියෙන ඔයගොල්ලන්ට ඔය vehicle වලින් fight කරගන්න එතකොට අතින් පයින් ගහගන්න සීනුත් තියෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලන්ට 2GB graphic card එකේ සුපිරිටම සෙල්ලම් කරගන්න පුළුවන් එකක් තමයි. මේකට එච්චර ඉල්ලන්නේ නැහැ. i5 3rd gen වගේ තියෙනවා processor එක. ඔයගොල්ලන්ට 2GB graphic card එකේ ආයෙත් සුපිරිට ගහගන්න පුළුවන් ගේම් එකක් තමයි 4GB RAM එක. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ඔය vehicle supply ගෙනියන vehicles වලට attack කරන්න පුළුවන්. ඒ වගේම fight කරගන්න පුළුවන්. ඉතින් shooting උත් තියෙනවා මේකේ. මේකත් සුපිරිම ගේම් එකක් නේ. ඉතින් ඔයගොල්ලෝ මේකත් ගහලා බලන්න අනිවාර්යෙන්. අමතක කරන්න නම් එපා. හරි ඊළඟ ගේම් එක Just Cause 3. ඉතින් මේ ගේම් එක නම් අපේ ෆෑන්ස්ලා අතින් මගහැරිච්ච ගේම් එකක් මං හරි බොහෝ දුරට ශ්‍රී ලංකාවේ යගේ ඉතින් මේක පිටරට එන මං කොහොමද දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේකත් මාත් මේක නම් මේකත් මාන් ගහලා නැහැ. දැකලා තියෙන ඒකට මාත් මේක ගහලා නැහැ Just Cause 3 වුණාට ඉතින් මාත් මේ ළඟට තමයි මේක ගැහුවේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඕගොල්ලොන්ට මේක අනිවාර්යෙන් ගහන්න ඕනේ ගේම් එකක්. ඉතින් අතාරින්න එපා. සුපිරිම ගේම් එකක් තමයි Just Cause කියන්නේ සීරීස් එක. මේ සීරීස් එකේ මේ තුන්වෙනි ගේම් එක පිස්සුම ගේම් එකක්. ආයෙත් ඔයගොල්ලන්ට මේකත් සුපිරිට ගහගන්න පුළුවන්. ඔයගොල්ලෝ GTX 660 2GB
ග්‍රෆික් කාඩ් එකෙන් ඉතින් ඔයගොල්ලන්ට මේක Windows 10 වගේ තියෙනවා නම් ආයේ සුපිරියටම ප්ලේ කරගන්න පුළුවන් ගේම් එකක් තමයි Just Cause 3 කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ගහලා බලන්න. මේක ජෙට් පැක් වගේ දේවලුත් තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ගහන්න පුළුවන්. ඒ වයින්ුත් යනවල එක එක වහන තියෙන අමුතු ඒවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ විදිහට මේක මිෂන් එක ගහන්නත් මිෂන් තියෙන ස්ටෝරි එක ගහන්න තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් වෙනද කියනවා වගේ අදත් ඔන්න ඉතින් වීඩියෝ එක ඉවරයි. ඕක තමයි ඉතින් වීඩියෝ යාළුවනේ වෙනද කියනවා වගේම ඉතින් අද වීඩියෝ එක කොහමද හොඳයි කියලා ඉතින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එතකොට මට මේ වගේ තව වීඩියෝස් ගේන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳයි කියනවනම් ඒ වගේම යාළුවනේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න, ඒගොල්ලන්ටත් දැනගන්න. එවෙන්ත යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මට පොඩි සපෝට් එකක් එනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරාම ඔයගොල්ලන්ට මගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒ වගේම ලයික් කරන්න යනවා. එතකොට තමයි මේ වීඩියෝ කාට හරි බලන්න හිතෙන්නේ. ඉතින් මේවා තියෙන ලයික් තියෙනකොට views තියෙනකොට තමයි ඒකින්ද මට පොඩි සපෝට් එකක් දෙන්න යාළුවනේ. එහෙනම් ඉතින් ඔයගොල්ලෝනේ අපි අදට ගිහිල්ලා එන්න. ජය වේවා. පරිස්සමින් ඉන්න යාළුවනේ.